එතන වතුර වැඩි වෙලා ඒ අතන්ට යන්නකො. Hello beautiful friends, welcome back to my channel. ඉතින් මේ වීඩියෝ එකේදී මම යනවා down south trip එකක් මගේ හොඳම යාළුවෝ තුන්දෙනෙක් එක්ක. ගොඩ කාලයකට පස්සේ තමයි මම යාළුවොත් එක්ක travel කරන්නේ. ඒ නිසා මම මාරම excited. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේදී අපි මොනවද කරන්න කියලා. අපි යන ගමන්ම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා කායිකේ ඉඳන්. මගේ යාළුවා තමයි සැන්ඩ්විචස් හදන් ඇවිල්ලා තිබ්බේ. ඉතින් සර්විස් ඒරියා එකෙන් ටක් ගාලා අපි ස්නැක්ස් වගේක් අරගෙන back to the route. මාවත් ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනනේ. ඉතින් මේ ඉන්නේ මම. මට පොඩි ගිෆ්ට්ස් වගේක් හදලා දුන්නා යාළුවන්ට දෙන්න. ඉතින් මම මේ ටික දැන් දෙන්න යන්නේ ඒගොල්ලන්ට. බලමු රියැක්ෂන් එක. පොඩේ නෑ බලන්න. එකක් ගන්න. අස්සහගන්න. හරි එකක් ගන්න. බලන්න. බලන්නද? බලන්න කොහොමද? ගත්තා. හරි. හොඳ. චුට වැද්දට නව වෙන්න. එකක් ගන්න. අත් දෙකේ තියෙන දෙක. හරිද? එයා තෝ දෙකයි දින ඉක්මනට එනවා. වාට ඉතුරුනේ එක බලන්න. අපි හදාගන්න. අපි අම්ම වන්දන්නේ මහලා. අපි මුලින්ම ආවේ අපි කලින් කතා කරලා කන්ටැක්ට් කරගෙන තිබ්බ මඩල් දුවේ ටුවර් එක යන්න. ඉතින් බෝට් රයිඩ් එක මෙතනින් තමයි අපි හැරුණේ. ඉතින් බෝට් රයිඩ් එකට අපිට ඇත්තටම උනේ පොඩි ගාණක්. මම හිතන්නේ 7000 වගේ ගාණක් තමයි උනේ. ඉතින් මේ ටුවර් එකේ කවර් කරන අයිලන්ඩ්ස් වගේක් තියෙනවා. අපි ඇත්තටම ඔක්කොටම ගියේ නැහැ. අපිට ඕනේ ඒවා විතරක් අපි සිලෙක්ට් කරගෙන අපේ ටයිම් එක රෙස්ට්‍රික්ට් වෙලා තිබ්බ හින්දා ඕනේ ඒවට විතරක් අපි ටක් ගාලා ගිහිල්ලා ආවා. ඒත් ඔයගලන්ට පුළුවන් යනවා නම් ඒ ඔක්කොම කවර් වෙන විදිහට ඔයගලන්ගේ ටයිම් එක හදාගන්න. අපි මුලින්ම ගියේ මඩල් දුවට. මඩල් දුවේ ටක් ගාලා එක්ස්ප්ලෝර් කරලා ආවා ෆිෂ් තෙරපි එක යන්න. අපි සිනමන් අයිලන්ඩ් කියන එක ස්කිප් කරා. එතන අපිට ඕන සිනමන් හදන හැටි, එතකොට සිනමන් ටී, එහෙම නැත්නම් සිනමන් ප්‍රොඩක්ට්ස් වගේ දේවල් තියෙනවා. බට් අපි ඒක ස්කිප් කරා. මේ තියෙන්නේ මඩල් දුව. මෙතනින් අපි ටක් ගාලා ආවා ෆිෂ් තෙරපි එකට. तुझको अंबर से पिंजरे से ज्यादा प्यारे उड़ जा कहने से सुनता भी तू है कहाँ गल सुन. මේක
අපි හැමෝගෙම ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරපු නදීර නම් මේකට කැමති වුණේ නැහැ. බට් මටත් මම බාර බයයි බට් මට ඕන වුණා මේක try කරන්න. එතකොට අපේ ගත්ත පැකේජ් එකේ මේක තිබ්බා. ඒ නිසා ඒක මා try කළා. මට ඒක මුලදී මාරම uncomfortable ඒක මාරම ටික්ලිෂ් වෙලේ උනට ටිකක් වෙලා යද්දි හරි ගියා. ඒක ඉවර වෙලා ඉඳි මට මාරම කකුලට මේ සනීපයි. මම හිතන්නේ ඔක්කොම ඩෙඩ් ස්කින් එක අයින්නලා තිබ්බා. मन मर्जी करके देख ले बदले में सब कुछ हार कर कमले බෝට්ටුව එකෙන් පස්සේ අපි ආවා සී ටර්ටල්ස්ලා බලන්න. මේක තිබ්බෙත් එතනම ඒ කියන්නේ හබරාදුව ටවුන් එකේම වගේ. මේකම හරිම එක්සයිටඩ් වෙලා හිටියා පොඩි බේබි ටර්ටල්ස්ලා බලන්න. ඉතින් මම ගොඩාක් දැක්කා, ගොඩාක් එන්ජොයි කරා. උණවටනට ආපු ගමන්ම අපි ගියා ලන්ච් එක ගන්න තැනක් හොයාගෙන. ඉතින් අපිට කායක පාක් කරගන්න තැනකට හම්බුනේ මෙතන විතරයි. ඒ හින්දා අපි මෙතනට ආවා. බට් මම පස්සේ කියන්නම් ඒක කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද උනේ කියලා. ඉතින් අපිට ලන්ච් එක රෙඩි වෙනකන් එතන තිබ්බ view point එකකට ගයිඩ් කරා ඒකේ ඕන. එතන හරිම ලස්සනයි. oh my gosh මාරම ලස්සනයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ මාරම ලස්සනයි. එතන හවසට නම් හරිම ලස්සනට ඇති. කොහොම හරි අපි එතනත් ෆොටෝස් අරගෙන ආවා උණවටන බීච් එකට යන්න. 22 तक पढ़ाई, 25 पे नौकरी, 26 पे छोकरी, 30 पे बच्चे, 60 पे रिटायरमेंट और फिर मौत का इंतजार। ऐसी किसी पे डिलाइट थोड़ी जीना चाहता हूँ। අපි view point එකෙන් එද්දිත් ලන්ච් එක රෙඩි වෙලා තිබ්බේ නැහැ. ඒ වෙද්දි 30 minutes ගිහිල්ලා තිබ්බා. කොහොම හරි ඕන කිව්වා අපිට බීච් එකට ගිහිල්ලා එන්න කියලා. ඉතින් අපිත් කමක් නැහැ කියලා බීච් එකට ගියා. සංසාර පුරුද්දද මේ හමු වීමේ අරුමේ හිමි නොවන පවදනුනත් වෙන්වීමක් නොමැති සමරු සයදකී ආදරේ නියුණු රහසකී ආදරේ සමරු සයදකී ආදරේ නියුණු රහසකී ආදරේ හිමි නොවන පවදනුනත් වෙන්වීමක් නොමැති. මේ වෙද්දි නම් මං හිතන්නේ දෙකටත් ලං වෙලා තිබ්බේ. මාරම බඩගින්න හිටියේ. අපි ඉක්මනට ආවා ලන්ච් එක රෙඩිද බලන්න. ඉතින් අපි අර රෙස්ටොරන්ට් එකට එද්දිත් ලන්ච් එක රෙඩි නැහැ. ඉතින් හරිම ඩිසපොයින්ටඩ්. මොකද ඒගොල්ලන්ගේ අපිට තේරෙන විදිහට ඒක ගොඩක් accommodation වලට තමයි දෙන්නේ. ඒත් මන් දන්නේ එතන හිටපු අනිත් අයට ඒගොල්ලෝ ලන්ච් එක දෙන්නේ නැද්ද මොකද්ද කියලා. ඉතින් අපි පැයකටත් වැඩි ඉඳලා අපිට හම්බුණ මීල් එක තමයි මේක. ඒක මාරම ඩිසපොයින්ටඩ්. ඒක ඒගොල්ලෝ කොහෙන් හරි ගෙන්නලා දුන්නේ.
අපි බීච් එකෙන් ඇවිල්ලා එතන රූම් එකක් අරගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වෙලා මගේ යාළුවා ටිකක් චේන්ජ් කරා ඇඳුම්. ඒ ඇවිල්ලත් මම හිතන්නේ විනාඩි 10කට වගේ පස්සේ තමයි අපිට ලන්ච් එක හම්බුනේ. तुझको अंबर से पिंजरे से ज्यादा प्यारे उड़ जा कहने से सुनता भी तू है कहाँ दिल सुन लिया दिल सुन लिया वे कमलिया नादान दिल वे कमलिया අපි ෆෝට් එකේ ඇවිදලා ආවා කැෆේ කික්සි එකට. එතන ෆූඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් ගත්තා 10 out of 10. මම හිතන්නේ හරිම රසයි ඒ වගේම ප්‍රයිස් එකටත් worth. මෙතනදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බිස්කොෆ් ඩ්‍රින්ක් එකක් තියෙනවා. මට ඒකේ නම මතක නෑ. ඒක try කරන්න එක හරිම රහයි. ගොඩක්ම ස්වීට් උත් නෑ. බට් ඒක ගාන්ට තියෙනවා. ඒක මාරම රහයි. බිස්කොෆ් ලව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරන්න. මිනි පොත වැටේවි මල් මිනි දැතිරිහෙවි මුගෙනවා නම් ගේ දුනු පාලම උඩ හැන්දේවි මම තින්නම් මිනි මිනි පොත වැටේවි මල් මිනි දැතිරිහෙවි මුගෙනවා නම් ගේ දුනු පාලම උඩ හැන්දේවි මම තින්නම් ලාසඳ පළුව ඇවිත් නිල්දිය මුරුනින් රන්තරු මාල පැතන්නම් වන්නහසින් අද හොඳ After a delicious dessert අපි ආවා ලයිට් හවුස් එක ළඟට. ඉතින් මේක one day trip එකක් වුණාට අපි 4 දෙනාම ගොඩක් enjoy කරා. ගොඩක් තැන්වලට ගියා. ඉතින් අපි 4 දෙනාට time spend කරන්න හම්බුණා එකට. ඉතින් ඒක ගොඩක් memories අපේ ඊළඟ trip එක වෙනකන්. දවස අද හොඳම දවස ඔබ වෙනවා නම් Guys, ඔයගලන්ට මොනවද අපේ trip එක ගැන කියන්න තියෙන්නේ? publishing ආගේ අදහස කියන්න. මට හරියට අපේ first girls trip එක කාලෙට අපි කොහොමද drive කරනවා ඒක. finally අපි ආවා goal. මිනි මිනි පොත වැටේවි මල් මිනි දැදිරිහෙවි වෙනවා නම් තේදුණු පාලන උඩ හැන්දේවි
කළුවර ඇවිදින් පිරෙන්නට කාලින් සුදුමේ සුසුම් නැගෙන්නට කාලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ වෙනවා නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දතිරි